හායි අද නම් මං ගෙනත් තියෙන රෙසිපි එක මාරම රසයි කඩෙන් ගන්නවටත් වඩා රසට ගෙදරදී පිරිසිදුව කොහොමද හදාගන්නේ කියලා අපි අද බලමු. ඉතින් කිසිම රසකාරකයක් මම මේ සඳහා පාවිච්චි කරන්නේ නැහැ. මම්ම හදාගන්නවා මේකට රසකාරකයක්. ඉතින් ඔයාලට ඉස්සරහට මං කියලා දෙන්නම් කොහොමද හදාගන්නේ කියලා. මම ඉතින් එළවලු ටික හොඳට සෝදගෙන කපාගෙන අරගෙන තියෙනවා. ඉතින් මම මේ සඳහා අරගෙන තියෙනවා ගෝවා මල් අරගෙන තියෙනවා. ඒ වගේම කැරට් ඒ වගේම ගෝවා දම්පාට එක අරගෙන තියෙනවා. ඒ වගේම ඉඟුරු සුදු ලූණු හොඳට චොප් කරලා අරගෙන තියෙනවා. බටර් කෑල්ලක් අරගෙන තියෙනවා. ගෝවා අරගෙන තියෙනවා. බෝංචි ඒ වගේම ලූණු බෑයක් අරගෙන තියෙනවා. කපලා ඔයාලට විවිධ හැඩයන්ගෙන් මේවා කපා ගන්න පුළුවන්. ඒත් එක්ක මම ඉස්සෝ ටිකක් අරගෙන තියෙනවා. පොතු ඉවත් කරපු ඉස්සෝ තමයි මම අරගෙන තියෙන්නේ. ඒ වගේම සෝයා සෝස් ටිකක් අරගෙන තියෙනවා. හැඳි දෙකක් විතර ලුණු අවශ්‍ය වෙනවා අපිට. ඒ වගේම ගම්මිරිස්. ඉතින් දැන් ඔයාලා දන්නේ නැති මම මොනවාද හදන්න යන්නේ කියලා. ඉතින් චොප්සි එකක් තමයි අද හදන්න යන්නේ. මුලින්ම මම වතුර එකක් හොඳට උණු කරගෙන බෝංචි කැරට් දාගෙන තඹ ගන්නවා. ගොඩාක් තඹ ගන්නෑ. විනාඩියක් විතර තමයි අපි තඹ ගන්නෙ. මොකද පැහැ වෙනස් වෙන හින්දා ඒත් එක්කම ගෝවා මල් ටිකත් මම තඹ ගන්නවා. ඒත් එක්කම ඉස්සෝ ටිකක් තඹ ගන්නවා. මේවා හරීම ගොඩ වෙලාවක් තඹ ගන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ විනාඩියක් විතර තමයි තඹ ගන්නෙ. ඒ වගේම මම ගෝවා තඹ ගන්නෙ නැහැ. මොකද ගෝවා එක ඉක්මනට ඉදෙන නිසා ඒක තඹ ගන්නෙ නැහැ. ඉතින් මුලින්ම මම භාජනයක් ලිපේ තියාගෙන බටර් කෑල්ලක් දාගන්නවා. ඔන්න ඉතින් මම දැන් සුප් කැට කිසිවක් පාවිච්චි කරන්නේ නැහැනේ. ඔන්න මම හදාගත්ත ස්ටොක් එක මේකට පාවිච්චි කරනවා. ඒක තමයි මම කිව්වේ මම කෘතිම රසකාරක පාවිච්චි කරන්නේ නැතුව මේකට මම්ම හදාගත්ත දෙයක් පාවිච්චි කරනවා කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ එළවලු ටික තඹගෙන ඒ ස්ටොක් එක මේකට පාවිච්චි කරන්න. ඉතින් මම මේකට ඔලිව් ඔයිල් ටිකකුත් එකතු කරගන්නවා බටර් එකත් එක්කම. ඊට පස්සේ මම ඉඟුරු පේස්ට් එකක් දාලා ලූණුත් දාලා හොඳට මේක කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට ඉස්සෝ ටිකත් එකතු කරගන්නවා. ඒත් එක්ක මම තඹගත්ත බෝංචි කැරට් ටිකත් මේකට එකතු කරගන්නවා. මොකද අපිට චොප්සි හදද්දි ගොඩාක් වෙලා දැන් මේ එළවලු ටික අපිට ලිපේ උයා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පාට වෙනස් වෙනවා. ඒ වගේම අපි දැන් මේක විනාඩියක් විතර තඹගෙන තියෙන නිසා මේක අපිට ගොඩාක් වෙලා උයා ගන්න ඕනේ. ඉතින් මම ඒත් එක්කම මේකට එකතු කරගන්නවා ලුණු තේ හැන්දක්. ඔයාලා රස අනුව ලුණු එකතු කරගන්න. ඒත් එක්කම මම මේකට ගම්මිරිස් හැන්දක් එකතු කරනවා. මම මේ දේවල් හැම වෙලෙම චුට්ට චුට්ට තමයි එකතු කරන්නේ. මොකද එළවලු දාන විදිහට ලුණු එහෙම එකතු කරගන්න ඕන. ඉතින් මේ ටිකත් හොඳට කලවම් වෙද්දී මම ඊට පස්සේ මේක ටිකක් වහලා විනාඩියක් විතර තියලා ඊට පස්සේ තමයි මේකට අනිත් දේවල් ටික එකතු කරගන්නේ. ඉතින් මේ චොප්සි හදද්දි ගොඩක් අය පාවිච්චි කරනවා කෝන් ෆ්ලවර්. ඉතින් මම කෝන් ෆ්ලවර් පාවිච්චි කරන්නේත් නැහැ අද. ඉතින් ඊට පස්සේ මම මේ තඹගත් එළවලු ටිකත් එකතු කරනවා. මම මේ එළවලු වර්ග ටිකෙන් ටික තමයි එකතු කරන්නේ එළවලු වල වර්ග විදිහට. ඉතින් දැන් මම මේ දම්පාට ගෝවා එකත් මේකට එකතු කරගෙන හොඳට කලවම් කරනවා. ඒත් එක්ක මම ලුණුත් මේකට එකතු කරගන්නවා. මම කියවනේ රස අනුව ලුණු එකතු කරගන්න කියලා. ඉතින් එළවලු එකතු කරන විදිහට තමයි මම අනිත් දේවලුත් එකතු කරන්නේ. ලුණු හැන්දක් දාගත්තට පස්සේ මම ආයෙත් ගම්මිරිස් හැන්දකුත් දාගන්නවා. ඉතින් ඔයා සැරට මේක චුට්ටක් කන්න කැමති නම් ඔයාලට තව ගම්මිරිස් හැන්දක් විතර වැඩි කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේක හොඳට කලවම් කරලා මම හදාගත්ත ස්ටොක් එකෙන් හැඳි දෙකක් විතර මේකට දාගන්නවා. ඊට පස්සේ මම මේක හොඳට වහලා උයා ගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් සුප් කැට පාවිච්චි කරන්නේ නැතුව මේ විදිහට ස්ටොක් එකක් හදාගෙන මේකට පාවිච්චි කරන්න. ඉතින් ඇත්තටම මේක ගොඩාක් රසයි. ඔයාලත් මේ විදිහටම හදාගත්තොත් ඔයාලට මේ විදිහටම රසට හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේක කලවම් කරලා වහලා ආයෙත් විනාඩියකින් පස්සේ තමයි මේක මම ඇරලා කලවම් කරන්නේ. ඉතින් මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා. බලන්නකො පාට වෙනස් වෙලත් නැහැ. හැබැයි පොඩි දෙයක් කියන්න ඕන. මම මේ දම් පාට ගෝවා එක පාවිච්චි කරපු හින්දා චුට්ටක් මේකේ පැහැය වෙනස් වෙන්න බලනවා. ඉතින් ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අනිත් ගෝවා එක. ඒක එකතු කරගෙන ඊට පස්සේ මම සෝයා සෝස් මේස හැඳි දෙක මේ වෙලාවේ එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් කලවම් කරගෙන ආයෙත් වහලා විනාඩියක් විතර උයා ගන්නවා.
ඉතින් මේ චොප්සි හදද්දී අපි එළවලු ගොඩාක් තඹ ගන්නෙ නැහැ. මේකේ පැහැ වෙනස් වෙනවා වගේම මේකේ පෝෂක පදාර්ථ විනාශ වෙන හින්දා. ඉතින් දැන් අපි අපේ චොප්සි එක හදාගෙන ඉවරයි. දැන් මේ වෙලාවේ මාර සුවඳක් එනවා. දැන් තියෙන අපිට මේක රස බලන්න. ඔයාලටත් පුළුවන් කිසිම රසකාරකයක් පාවිච්චි කරන්නේ නැතුව ගෙදරදීම මේ වගේ රසවත් චොප්සි එකක් හදාගන්න. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි කියන ගම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන. ඒ වගේම bell button එකත් click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඉතින් තවත් රසවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. bye.